දැනෙනවා. මහගස් ඇඹරී රණගී හඬක් ඇසෙනවා. එසේනම් ගීතයකින් ඔබේ දෙසවන් පිනවීමට මේ ඇරයුම දහම් පාසලේ ගායක කණ්ඩායමටයි. Mira, mira, mira,
1948 පෙබරවාරි මාස 4 වෙනි දිනයි. ඔයාලා දන්නවද? අපි මේ මුක්ති විඳින නිදහස රැක ගැනීමට අපේ ජාතික වීරයෝ ගොඩක් කැපවීම කළා. ඒ වගේම ජීවිත පරිත්‍යාග කළා. 15 වන සියවසේ මුළු ලෝකයේ පුරාම සිය ආධිපත්‍ය පැතිරවූ පෘතුගීසීන්ගේ නෙත්වල මගේ මේ පුංචි දිවයින ගැටුණා. ස්වභාවික සම්පත් වලින් පරිපූර්ණ මේ පුංචි දිවයින තමා සතු කර ගැනීමට ඔවුන්ගේ අරමුණ වුණා. ඉතින් නාවික යාත්‍රා බොහෝමයකින් ඔවුන් මෙරටට පැමිණියා. ඒ වකට අපේ රට පාලනය කරේ 8 වන වීර පරාක්‍රමබාහු රජතුමා. එතුමා සමග පෘතුගීසීන් ගිවිසුමකට එළඹුණා. ඒකේ මොනවද දන්නවද සඳහන් වෙලා තිබුණේ? පෘතුගීසීන් විසින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට මුළුමනින්ම ආරක්ෂාව සපයන බවත් එයට හිලව්වට වසරකට කුරුඳු ටොන් 80ක් ඔවුන් වෙත ලබා දෙන ලෙසයි. ඉතින් රජතුමා මේ ගිවිසුමට කැමති වුණා. ටික කලක් ගත වෙද්දිම රජතුමා මිය ගියා. ඉතින් පෘතුගීසීන් මේ ප්‍රයෝජනයට ගත්තා. රටේ පාලනය මුළුමනින්ම අඩාල වුණා. ඉන්පසු පෘතුගීසීන් මෙරට බලය අල්ලා ගත්තා. ඉතින් මේට විරුද්ධ වූ අපේ දේශීය හෙළවිරුව ඔවුන්ට විරුද්ධව කැරලි කෝලහල කරන්න පටන් ගත්තා. ඒ වගේම ප්‍රධාන සටන් ලෙස මුල්ලේරියා සටන, දන්තුරේ සටන, ගන්නෝර සටන හැඳින්වෙනවා. ඉතින් පෘතුගීසීන්ගේ කරදරය ඉවසාගත නොහැකි සිංහල රජවරුන් කාගේ හෝ පිළිසරණක් පැතුවා. ඒ වන විට තමයි ලන්දේසින් මෙරට පැමිණියේ. ඒ 1602 වර්ෂයේදී. ඉතින් ලන්දේසින් පෘතුගීසීන් පළවා හැර මෙරට බලය අල්ලා ගත්තා. අපේ සිංහල නිවට රජවරුන් නිසා නැවත වරක් අපේ රට විදේශ ආධිපත්‍යයට පත් වුණා. පෘතුගීසීන් වසර 58ක කාලයක් මෙරට පාලනය කරා. ශ්‍රී ලංකාවේ 3න් 2ක බලයක් ඔවුන් සතු කර ගැනීමට ඔවුන් සමත් වුණා. ඒ අතර 1796 වර්ෂයේදී ඉංග්‍රීසීන් මෙරට පැමිණියා. ඔවුන්ගේ අරමුණ වූයේ මේ පුංචි දිවයින යටත් කර ගැනීමටයි. ඉතින් ඉංග්‍රීසි ලන්දේසින් පළවා හැර ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කරගත්තා. ඉංග්‍රීසීන් 1815 මාර්තු 15 වන දින මෙරට මුළුමනින්ම අල්ලා ගත්තා. ඔවුන් තේ, කෝපි, රබර් වැනි ශාක මෙහි වගා කළා. ඒ වයින් ලැබෙන ආදායම ඔවුන්ගේ රටට අරන් ගියා. ඉතින් අංගයේ මල්ලියේ අපේ සිංහල ජනතාවට මේ උහුලා ගන්න බැරි වුණා. සිංහලේ කකියන්න පටන් ගත්තා. ඉතින් අපේ ජාතික වීරයෝ ඔවුන්ට විරුද්ධව සටන් කරා. ඒ වයින් ප්‍රධාන තැනක් අරන් කටයුතු කළේ වීර පුරන්නප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා වැනි වීරවරු. ඉතින් ඔවුන් අපිට මේ ලබා දුන් අභීත නිදහසයි අපි මේ අද සමරන්නේ. මං හිතනවා ඔයාත් මගේ කතාවෙන් මොකක් හරි ආදර්ශයක් ගන්න ඇති කියලා. ඉතින් අපිත් මේ නිදහස රැක ගැනීමට කටයුතු කරමු. ස්තුතියි. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ මහහයියෙන් අඬබෙර ගහලා මහහයියෙන් නිදහස හොයන්නනේ. ඉතින් මේ ආරාධනය අප දහම් පාසලේ සොයරන්ති දිනුකටයි. ඒ ඔබට සලුපාලියකින් ඔවුන්ගේ හැකියාව පෙන්වීමටයි. මේ එකපාරටම කඩාපාතුණු කෝලම. උන්නේ උන්නේගේ නම මොකද්ද? උන්නේ කොහෙද යන්නේ? මේක මොකද යකෝ මේ ගල් බූතයා වගේ ගල් ගහලා ඉන්නේ. උන්නේ පණ තියෙනවා මං හිතුවේ පණ නැහැ කියලා. උන්නේ කොහෙද යන්නේ? ඔය අතේ තියෙන්නේ මොකද්ද? උන්නේ වෙලා උදේසන 8:00 උදේ දුම්රිය පැමිණ හැමෝටම යන්න පුළුවන්. ඔය ගෙවනලා මකයි කිව්වේ උන්නේ කන් එනවා මං හිතුවේ කන් එන්නේ නැහැ කියලා. උන්නේ කොහෙද යන්නේ? වැඩක් තියෙනවා මූත් එක්ක කතා කරලා. වැඩක් තියෙනවා මේ බීරත් එක්ක කතා කරලා උන්නේ කොහෙද යන්නේ?
මක්කා කන්නේ නැතුණා නම් පොලිසියට ගිහින් දාපන් ඇන්ටනාව. පොලිසියට ගිහින් ඇන්ටනා නෙමෙයි යෝධයෝ දාන්නේ ඇන්ට්‍රි උන්නේ කොහෙද යන්නේ? ඊයනක තේරෙන සිංහලෙන් අහපායකෝ. නැත්නම් මම මෙච්චරලා උඹත් එක්ක කතා කරේ දෙමළෙන්ද? මාත් අල්ලගත්තා මේ වගේ පොට්ට බූරුවේ. මාත් අල්ලගත්තනේ මේ වගේ පොලොස් කොට්ටෝරුවේ. ඒකේලා මාත් එක්කයි කතා කරේ. නේ අර බලන් ඉන්න මල්ලිත් එක්ක. යුද්ධයට අත්හැරිච්ච දුපිට නැවුණ ගිලා පහන් නමුත් පොළඹට ගොඩ බැහැලා අන්දමත් හොඳයි කිසි බිලි ගාලා පොළඹදි කම්බල නැතත් එනගක් මරා දාලා මේකට මොනේ මලයකා වෙලා දෙයක් මේ කොහෙවන්නේ සින්දුවක් දැන් ඇදලා ගත්තේ. ඒක නෙවෙයි මල්ලි දන්නවද අද විශේෂත්වය ඔබතුමාගේ 100 වෙනි ඇනිවර්සරි එකනේ. නෑ වියෝදේව ඒවට තව කල් තියෙනවා එහෙනම් මොකක්ද අද තියෙන විශේෂත්වය? අද තමයි පරසුද්දාගේ නිදහස ගත්ත දවස ඒ කිව්වේ නෑ බොලේවදෝ මීට අවුරුදු 76කට ඉස්සෙල්ලා තමයි අපේ ජාතික කොටිය මේ උඩාට ලෙල දුන්නේ එහෙමද? ඔව් එතකොට ඔය නායකයෙ පිටියේ නැද්ද සටන් කරන්න? නෑ බොලේවදෝ ඒතුළු ජාතික වීරයෝ හිටියේ නමටද එහෙනම් නම් ටිකක් කියන් යන්කෝ බලන්න වීරයන්ගේ. වීරපුරන් අප්පු ගෝංගාරේ කොට වන්න මාතුම බණ්ඩාර එස්ම හින්දි වගේ කට්ටිය තමයි ඒ කට්ටිය ගිහිල්ලා සුද්දට වැඳලා ඉල්ලුවල නිදහස දෙන්න කියලා. නෑ බොලේවදෝ උඹ හිතුවද මෙහෙන් කියලා නිදහස දුන්නා කියලා අපේ කට්ටිය සටන් කළා නිදහස ගන්න එතකොට මොනවද ඔය තිබ්බ සටන්? 818 848 තමයි තිබ්බේ ලෝක මහා ධර්ම සටන් මං අහලා තියෙනවා මුලින්ම සුද්දත් එක්ක එකතුලා හිටපු නායකයෙක් ගැන. කවුද? මොනරවිල කැප්පුඩි බලන්නේ අයියෝදෝ අපේ සිංහලයාගේ ගොම් පාවා දීම නිසා සුද්දන්ට දිනන්න පුළුවන් වුණානේ ඔව් නේද? එතකොට රාජ්‍යරෝ ගැන කතා කරමු. අපේ රාජ්‍ය රුරුත් කරේ මහ මෝඩ වැඩන්නේ ඒ කිව්වේ ඇයි ඉඟුරු දීලා මිරිස් ගත්තේ මේකට මේ දැන් මොන බලයකා වෙලද මේක මේ තවන් නොගලක් මෙතෙන්ට ඇදලා ගත්තේ. ඇයි බොල යෝදයෝ කුතිකේස වෙනවට ලන්දේසි ගෙන්නා ගත්තේ දැන් මට හොඳට තේරුණා නිදහස ගැන. ඔයාලට තේරුණාට වැඩක් නැහැ මේ බලන් ඉන්න කට්ටියට තේරුණාද දන්නේ නැහැ මේ ඔයාලට තේරුණා නේද මේ නිදහස ගැන? කට්ටියගේ සත්‍යයක් නැහැ ඊයොම් බලන්න හයියේ මල්ලි ආයහන් ප්‍රශ්න කට්ටියට තේරුණා නේද නිදහස ගැන? හරි මේ මගේ ෆේවරට් අපේ අම්මෝ මුහුදු රැල්ල වගේ. මම ඒක නෙමෙයි මම ඔහෙට හින්දුවක් කියන්නේ කියනවක බලන්න එහෙනම්. අන්න ගියත් කන ගට්ටික ගිලි ගියා හරි. ගොන්න ගියත් ගොන දිය ටික පෙවි ගියා බොහොම හොඳයි. නින්ද ගියත් එළිවන තුරු නින්ද ගියා හරි. ඔබ තීවන තුරු මාහට වමනේ ගියා අපට ඒක නෙමෙයි මල්ලි කියන්න. එතන ඉන්නවා වැඩි හිටි ළමයි ටිකකුයි පොඩි හිටි ළමයි ටිකකුයි ඔව් මටත් පේනවා. දැන් අපි මේ වේදිකාවේ නික්ම යන්නේ ඔව්. නිකන් බහැර ගිහිල්ලත් හරියන්නේ නැහැ නේ ඔව්. අපි මේ කට්ටියට සෙතක් ශාන්තියක් කරලා වේදිකාවෙන් බහැර යමු හරි. එහෙනම් පටන් ගමුකෝ බලන්න. එහෙනම් යමු නේද? දැන් බෑර යමු යන්න. කරනකොට පිළිවෙල උත්සාහය වගේම කැපවීමක් ගොඩක් වටිනවා. එතකොට තමයි අපි කරන කටයුතු හරියාකාරව සිදු කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ රටේ වීරයින්ගේ ගෑන් ගීතයකින් ඔබට පැවසීමට මේ අය යොමු දිනේ සොයලියට අනුනයි බයිනේ දුවේයි මේ මුරන්නම් මුහන්දට වැඩි දෙවි මාර සෙනග මැද යමයුත්තේ
ලැබුණේ කොහොමද කියලා. පුංචි ළමයිගේ චූටි සිත්තර ලස්සන මල් වෙනදා වගේම අදත් විකසිත කරවන්නයි අපේ මේ සූදානම. වෙනකට වඩා අද වෙනසක් දකීවි. පහසෙන් එන අංගිරා වගේම මාළිලත් අපිට නිදහස ගැන කියවෙන ගීතයකට නර්තනයක් ඉදිරිපත් කිරීමටයි මේ සූදානම. ඉතින් මේ ආරාධනය ඔවුන්ටයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද සහෝදර ආචාර්ය මණ්ඩලෙන්ද පැමිණ සිටින දෙමාපියන්ගෙන්ද දයාබර දරදරියන්ගෙන්ද අවසරයි මුලින්ම ඔයාලා සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ නිදහස් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවනේ කියන්න බලන්න අද අපිට විශේෂ දවසක්ද? කො කතා කරන්න ඕන මාත් එක්ක. අද අපිට මොකද විශේෂ අද දිනේ? අන්න හරි. ඔව් අපිට නිදහස ලැබුණේ අද වගේ දවසක තමයි. එතකොට මේ දිනය කැලෙන්ඩර් කොලේ මොන වගේ පාටකින්ද පාට වෙලා තියෙන්නේ? අන්න හරි. රතු පාටින් පාට. එතකොට දැන් අවුරුද්දේ දින දර්ශනය ගත්තම එක එක විශේෂ දිනවලට අපිට නිවාඩු ලැබෙනවනේ. ඒ ලැබෙන නිවාඩු එක එක ජාතීන්ට නේද විවිධ උත්සව කරන්න ලැබෙන නිවාඩුනේ. නමුත් දරුවනේ මේ නිදහස් දිනේ කියන එක ජාති ආගම් කුල ભેදයක් නැතුව අපි හැමෝම සමරන උත්සවයක් නේද? ඔව් අපි මේ නිදහස් උත්සවය සමරන්න ජාති ભેදයක් නැහැ. ලංකාවේ ඉන්න සියලුම ජාතීන් සමරන උත්සවයක් තමයි මේ
නිදහස් උත්සවය කියලා කියන්නේ. ඒකට දැන් අද අපිට තවත් විශේෂ උනා ඇයි ඒ? වෙනදා අපි නිදහස් උත්සවය දහම් පාසලේ සමරනවද මේ විදිහට නිදහස් දවසේම? අපිට එහෙම දවසක් එන්නේ නැහැ නේද? ඔව් පෙබරවාරි 4 කියන දවසේ ඉරිදා දවසක් වුණ නිසා අපිට තවත් ලොකු විශේෂයක් වුණා. මොනා කරන්නද? මේ නිදහස් උත්සවේ සමරන්න නේද? වෙනදා මොකද අපි කරන්නේ? ගෙදරට වෙලා ටීවී එක ළඟට වෙලා මොනවද කරන්නේ? නිදහස් උත්සවය සමරනවද බලනවද? ඔව් අපි නිදහස් උත්සවය බලනවා. ඉතින් මේ නිදහස් උත්සවය මේ විදිහට සංවිධානය කරන්න අපේ දරුවෝ ගොඩක් වෙහෙස වුණා, මහන්සි වුණා, කාන්ති ભેදයක් නැතුව වැඩසටහන් වලට සහභාගී වුණා. මේ වේදිකාව ගොඩාක් හැඩ කළා අපේ දරුවෝ එකතු වෙලා. ඒ වගේම තමයි අපි අද දරුවන්ගේ වෙනදාට වඩා සැඟවුණු දක්ෂතා ගොඩක් අයගේ සැඟවිච්ච දක්ෂතා අද අපි දැක්කා. ගුරුවරු විදිහට මේ හැම දෙයකටම ගොඩාක්ම අපි හැමෝම සතුටු වෙනවා. ඉතින් දරුවනේ මේ නිදහස පිළිබඳ අපේ ඊශානි දියණිය ගොඩක් දුරට කතා කරපු නිසා ඊට පොඩි දෙයක් එකතු කරමින් පුංචි කතාවක් මම ඔයාලට කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම කෙලින් ලස්සනට හිටගමු බලන්න. අපේ දරුවෝ ලස්සනයිද බලන්න බෑ නේද? අන්න දැන් නම් ලස්සනයි. චුට්ටක් ඔය අත් ටික එක විදිහකට තියාගෙන කකුල් ටික එක විදිහට තියාගෙන ලස්සනට ඉමු නේද? ඔව්. මම ලොකු වෙලාවක් ඔයාලගෙන් ගන්නෙ නෑ. ඔයාලා කියන්න බලන්න අපි මේ සමරන්නේ කීවෙනි නිදහසද කියලා. ඔව් අපේ මේ දුවලගෙන් නම් මට හොන්නේ නෑ හරියකට. කියන්න බලන්න හැමෝම. ඔව් අපි මේ සමරන්නේ 76 වෙනි නිදහස් දිනේ තමයි. එතකොට අපේ අතීත මුතුන් මිත්තෝ රට ජාතිය ආගම මේ බේරගන්න ලේ දහඩිය කඳුළු වගුරුවමින් මහත් කැපවීම කරා. ඒ කැපවීම ගෞරවාන්විතව සිහි කරන්න තමයි දරුවනේ මේ නිදහස් උත්සවය අපි සමරන්නේ. ඒ වගේම තමයි ඒ අතීතයේ තිබුණු අඳුරු මතක සටහන් අපිට ඒ අතීතය හරි ලස්සනයිද අඳුරු මතක සටහනක්ද? නිදහසට පෙර කාලේ අපිට අඳුරු මතක සටහනක්. ඉතින් මේ අඳුරු මතක සටහන පිළිබඳ ඉතිහාසය අපේ දරුවන්ට කියලා දෙන්නත් මේ නිදහස් දිනය සැමරීම අපි අරමුණක් විදිහට ගන්නවා. ඉතින් දරුවනේ අපේ රට කියලා කියන්නේ ඉතිහාසයේ ධන ධාන්‍යයෙන් පිරුණු මල් පළතුරු වලින් පිරුණු ඉතාමත් සම්පෝෂිත අති සුන්දර රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. මේ රටට 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසි කණ්ඩායමක් ලංකාවේ ගාලු වරායට ගොඩ බැස්සා. මෙයාලා අහම්බෙන් ආවා වුණාට පහ වෙනකොට අපේ රටේ හිටපු රජතුමාත් එක්ක ඇති කරගත්තු සාකච්ඡාවක් නිසා එයාලා අපේ රටත් සමග වෙළඳාම් කටයුතු කරන්න පටන් ගත්තා. මෙහෙම ඉන්නකොට මේ අය තවත් දෙයක් කරන්න පටන් ගත්තා. රටට එල්ල වෙන සතුරු ආක්‍රමණ පළවා හරින්න රජතුමාට පොරොන්දු වෙලා මේ අය කරපු දේ තමයි අපේ රටේ පාලන බලයත් එයාලගේ යටතට ගත්තා. ඒ වගේම තමයි දරුවනේ තවත් ඛේදවාචක සිදුවීමක් සිද්ධ වුණා. ධර්මපාල කියන කුමාරයා එයාගේ රාජධානිය ඒ වෙනකොට තෑගි ඔප්පුවකින් පෘතුගීසීන්ට පවර්ලා දීලා තිබුණේ. ඔහු 1597 දී මරණයටපත් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම කෝට්ටේ රාජධානිය මේ පෘතුගීසීන්ට අයිති වුණා. මෙහෙම ඉන්නකොට වසර 153ක්ම මේ විදිහට පෘතුගීසි පාලනයක් අපේ රටේ තිබුණා. මේක කරදරයක් කියලා දැනගත්තු අපේ රටේ හිටපු රජවරු අපේ අර සලුපාලිය ඉදිරිපත් කරපු පුතුන් කිව්වා වගේ ඉඟුරු දීලා මිරිස් ගත්තා. ඒ මොකද උනේ? තිබිච්ච එක කරදරයකින් නිදහස් වෙන්න තවත් කරදරයක් පටල ගත්තා. ඒ කියන්නේ මේ පෘතුගීසීන් පළවා හරින්න සහාය ගත්තා. ඊට පස්සේ ලන්දේසීන්ගෙන් 1602 දී ලන්දේසීන් අපේ රටට පැමිණියා. ඒ පැමිණුණු ලන්දේසීන් 1638 දී රජතුමාත් එක්ක ඇති කරගත්තු ගිවිසුම මත පෘතුගීසීන් ලංකාවෙන් පළවා හැරියා. නමුත් ඒ අය පෘතුගීසීන්ටත් වඩා අපේ රට තුල එයාලගේ පාලනය පතුරවන්න පටන් ගත්තා.
පෘතුගීසීන් රට පාලනය කරේ මුහුදුබඩ ප්‍රදේශයේ විතරක් වුණාට ලන්දේසීන් රට තව දුරටත් තව වැඩි ප්‍රමාණයක් රට තුල පාලනය කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ පාලනය වසර 138ක් වුණා. ඉතින් මෙහෙම අපේ රට විදේශීන්ට යටත් වීගෙන යන කාලයේදී ලන්දේසීන්ගේ පාලනය ඉවත් වෙනවත් සමගම අපේ රට තුල ඊළඟට ආවා අපේ රටට ඇස යොමු වුණා ඉංග්‍රීසීන්ගේ පාලනය. ඔවුන් අපේ ලන්දේසීන් පාලනය කරේ 1602 දී ඉංග්‍රීසීන්ගේ පාලනය 1796 දී අපේ රටට ඔවුන්ගේ පාලනය පැමිණියා. ඉතින් මේ අය අවුරුදු 133 ඉංග්‍රීසීන් නැත්තම් ඕලන්ද ජාතිකයින් අපේ රට පාලනය කරන්න ගත්තා. එයාලගේ පාලනයත් සමගම අපේ ජාතිය ආගම කියන මේ දේවල් වලට අපේ සංස්කෘතියට ඍණාත්මක බලපෑමක් ඇති වෙන්න පටන් ගත්තා. ඒකෙන් වුණ දේ තමයි එහෙම වෙන්න අපේ සංස්කෘතිය පිරිහෙන්න. එයාලට ඕනේ විදිහට අපේ සංස්කෘතිය හැඩගැහෙන්න පටන් ගත්තා. මේක බලා ඉන්න බැරි වුණු අපේ රටේ හිටපු මිකෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් වගේ මාහිමිවරුන් වගේම අනගාരിക ධර්මපාලතුමා, හෙන්රි ස්ටිල් ඕල්බර්ට්තුමා වගේ පැවිදි අය පවා අප වෙලා අපේ ශාසනය සංස්කෘතිය බේරගන්න මහත් කැපවීම කරා. ඒ වගේම තමයි දෙන්නේ අපේ ඊශාන දිනේ මතක් කරා ඒ කාලේ හිටපු වීරවරු ගොඩක් ගැන මම ඒ ගැන දැන් සිහිපත් කරන්න යන්නේ නැහැ. ඉතින් මේ විදිහ අර රට විදේශ ආධිපත්‍යයට යටත් වෙලා තිබුණු අපේ රටට ස්වදේශීය පාලනයක් ලැබෙන්න පටන් ගත්තා. ඒත් එක්කම දේශපාලන වංශ කතාවේ නව පෙරලියක් ඇති කරමින් 1947 සැප්තැම්බර් මාසේ 20 වෙනිදා ප්‍රථම වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ ආසන 42ක් ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා. ඉතින් මේ එක්සත් ජාතික පක්ෂයත් තවත් පක්ෂ කිහිපයකුත් එකතු වෙලා ප්‍රථම ආණ්ඩුව අප රට තුල පිහිටවුවා. මෙම ප්‍රථම ආණ්ඩුවේ නායකත්වයේ දරුවනේ ඩී.එස්. සේනානායක කියන මැතිතුමා. දැන් චුට්ටක් තව පුංචි වෙලාවයි මම කතා කරන්නේ. හැමෝම චුට්ටක් මේ පැත්ත බලමු. ඔව්. කවුද මේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා දරුවනේ? ඔව් ඩී.එස්. සේනානායක මැතිතුමා. එතුමා 1947 දෙසැම්බර් මාසේ 5 වෙනිදා නිදහසේ පනත ලංකාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. දෙසැම්බර් මාසේ 3 වෙනිදා මේක වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වුණා. ඊට පස්සේ ලොස්ටර් කියන ආධිපාදවරයා නිදහසේ ආඥාව පැතිරවීම ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ පෙබරවාරි 4 කියන දවස අපේ රටේ නිදහස් දවස විදිහට පත් කරා. ඉතින් එදායින් පස්සේ හැම වසරකම අපි මුලින්ම 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි මුල්ම නිදහස් සැමරුම සිදු කරේ. ඉන්පස්සේ අපි දැන් දිගටම මේ 76 වෙනි නිදහස් සැමරුම දක්වා අපි නිදහස් උත්සව සංවිධානය කරනවා. ඒ අතීත නිදහස අපි අභිමාණයෙන් සමරනවා. ඉතින් දරුවනේ නිදහස ගැන මම ඔච්චරයි කතා කරන්නේ. අපි නිදහස අතීතයේ අපිට ලැබුණු නිදහස සැබෑවටම සමරන ජාතියක් විදිහට මම ඔයාලගෙන් ඉල්ලන්නේ අපේ රට ස්වභාව සෞන්දර්යය ආරක්ෂා කරමින් රට දියුණුව කරා ගෙන යමින් පෙළ ගැහෙන රටේ සමගිය වෙනුවෙන් කටයුතු කරන ඒ සඳහා පෙළ ගැසෙන දරුවෝ පිරිසක් විදිහට කටයුතු කරන්න අපේ දරුවන්ට හැකියාව ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්තුතියි.
සියලු දෙනාටම ඊළඟට අප වැඩසටහනේ නිමාව සිදු කිරීමට අප පන්තිභාර ගුරුතුමිය වන අජන්තා ගුරු මෑණියන්ට ආරාධනා කර සිටිනවා. බොහොම ස්තුතියි ගුරු මෑණියනි. සෑම පුද්ගලයෙක් තුළම වැරදි මෙන්ම අඩුපාඩු තියෙනවා. අපි අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යා යුතුයි. ඒ දේ තමයි අපි අපේ වීරයන්ගෙන් ඉගෙන ගත යුත්තේ. එසේනම් අපට අනුශාසනා කිරීමට සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරවපූර්වක ආරාධනා කර සිටිනවා. හොඳ හැම දිනාටම තිරුවන් සරණයි. සුබ දවසක් වේවා, සුබ දැසනක් වේවා. හැම දිනාගෙම අවසරයි. මම වැඩි වේලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අඩු කාලයක් තුල විශේෂයෙන්ම මේ කාර්යය සාර්ථක කරගන්න දායකත්වයේ දක්වපු හැමෝටම ස්තුති කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඇගීමක් කරන්න. විශේෂයෙන්ම 76 වන නිදහස අපේ දහම් පාසල තුල අභිමානවත්ව සමරන්න බොහෝ දිනෙක කැප වුණා, මහන්සි වුණා. එතකොට මම සතුටු වෙන හොඳම කාරණාවක් තමයි තැනක් තමයි අපේ දරුවන්ගේ මඟ පෙන්වීම මෙහෙම යටතේ තමයි ගොඩාක් මේ ගායනා සහ නර්තන ඉදිරිපත් වුණේ. ඒතර ගුරුවරු මඟ පෙන්වනවටත් වඩා මම බලන් හිටියේ අපේ 8 9 10 විතර දරුවෝ මේ නර්තන ගීත එහෙම පුරුදු කරන්න ගොඩාක් මහන්සි ගත්තා. මම හිතන්නේ අපේ ගුරුවරුන්ටත් වඩා සමහරක් තැනක අපේ දරුවෝ ඉස්සරහින් හිටියා. ඒතර මේ අභිමානවත් නිදහස් උත්සවයේ මම ගොඩාක් සතුටු වෙනවා. අපේ දරුවන්ගේ හැකියාවන් ඉස්මතු කරන්න අවස්ථාවක් බවට පත් වීම සම්බන්ධව විශේෂයෙන්ම නිදහස ගැන කතා කළා නේද? ඒතර නිදහස කියන එක දැන් නූතනයේ තුල අපි විඳිනවද කියන කාරණාව ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. අභිමානවත් ජාතියක් නේ අපි නේද? ඔව්. ඒතර අභිමානවත් ජාතියක අපි ඉන්න විදිහෙමොත් අභිමානවත් බව පේනවා. ඒතර අපිට මේ ලැබිලා තියෙන නිදහසක් නැතුණත් නිදහසක් තියෙනවායි කියලා අපි හිතනවනේ නේද? ඒතර මේ නිදහස ලබා ගන්න ජීවිත කැපකිරීම කරපු ගොඩාක් දෙනෙක් ගැන කතා වුණා. ඒතර අපි අද මෙතන සමහර විට හිටගෙන ලංකාවක් තුල නිදහසක් ගැන කතා කරනවා. හැබැයි අතීතයේ අපි හරියට දැකලා නැහැ, බලලා නැහැ. හැබැයි අපේ රටට තියෙන මහා ආදරය නිසා, කැක්කුම නිසා සමහරක් මිනිස්සු විරෝ තමන්ගේ ලේ රුධිරය ජීවිතේ කැප කළා. අපි ඒ අය මෙනෙහි කරන්න, ස්මරණය කරන්න තමයි අද දවස ගොඩාක් යොදා ගන්නවා. තොර නූතනයේ තුල සමහරක් විට දේශපාලන බලාරගලයත් එක්ක අපි දකින නිදහසක් අපිට කතා කරන්න පුළුවන් නිදහසක් අපේ රට තුල නැහැ. ඒක කනගාටුවට කාරණාවක් වෙලා තියෙනවා. ඒක නිසා අපේ දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. නැති නිදහසක් දවසට ළඟා කරගන්න අතීත විරු ආදර්ශයට ගන්න. ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි අපි හැමෝම මේ කළේ. මේ දරුවෝ ගොඩාක් මහන්සි වුණේ, මෙහෙවීම් කළේ, වැඩසටහන් ඉදිරිපත් කළේ. ඔබට අපේ ජාතිය ගැන අභිමානයක් ඇති කරගන්න. ඒතර නැති නිදහසක් දවසක ළඟා කරගන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ අපි මහන්සි ගත්තොත් තමයි. අපේ විරුවන්ට ණය ගෙවන්න පුළුවන්කමක් ලැබෙන්නේ අභිමානවත් දහම් පාසල් දරුවෙක් පුරවැසියෙක් අපේ මේ ලංකා මාතෘ භූමිය තුල නිර්මාණය වුණොත් විතරයි. ඒක නිසා ආදරණීය දරුවනේ, අපේ ජාතියට ආදරය කරන, ආගමට ආදරය කරන හොඳ දරුවෙක් වෙන්න කියන පණිවිඩය මේ හැම දරුවෙක්ටම මම දෙන්න කැමතියි 76 වන නිදහස් දිනය තුල. නිසා මේ කාර්යය සාර්ථක කරගන්න විශේෂයෙන් අද රැස්වීම බහර වුණේ මමී ශ්‍රේණියේ දරුවන්ට දවස් ගාණක් ඒ දරුවෝ කැපකිරීම කළා. ඒ ගුරුතුමියත් එක්ක අපේ තවත් ගුරුවරු සහ සම්බන්ධ වුණා. මේ කාරණාව සාර්ථක කරගන්න දායකත්වයේ දැක්වුවා. අපි දරුවන්ගේ දක්ෂතාවයන් දැක්කා, කැපකිරීම දැක්කා. අපි මේ දක්ෂතාවයන් ඉදිරිපත් කරපු දරුවන්ට ආශිර්වාද කරනවා. විශේෂයෙන් දරුවන්ගේ හැකියාවන් මත තමයි දහම් පාසල ගොඩ නැගෙන්නේ. අපේ දහම් පාසලේ ගුරුවරුන්ගේ හැකියාව සහ කැපකිරීම මත තමයි මෙවන් වූ උත්සව සංවිධානය වෙමින් සිද්ධ වෙන්නේ. නිසා මේ කාර්යය සාර්ථක කරගන්න දායකත්වයේ දක්වපු නම් කී නොකී හැම කෙනෙක්ටම, හැම දරුවෙක්ටම අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දරුවන්ගේ
හැකියාවන් වර්ධනය වෙන්න කියන ආශිර්වාදයත් අපි සිද්ධ කරනවා. ඒතර මීට සමගාමීව අපේ දරුවෝ විද්‍ය පුවත්පතක් නිර්මාණය කළා තියෙනවා. ඒකත් මේ 76 වන නිදහස් දිනය මූලික කරගෙන තමයි නිර්මාණය කළා තියෙන්නේ. ඒ සඳහා කැපවිච්ච දරුවන්ටත් අපි ආශිර්වාද කරනවා. වගේ නර්තනයන් ඉදිරිපත් කළ, ගායනයන් ඉදිරිපත් කළ අපේ දරුවන්ටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේ විශේෂයෙන් සමහරක් දෙමාපියෝ ගොඩාක් කැප වුණා අපේ දරුවෝ දහම් පාසල එක්කගෙන එන්න. අපේ දරුවන්ගේ දෙමාපියන්ටත් ආශිර්වාද කරනවා. ඔබේ ශක්තිය තමයි දහම් පාසලේ ශක්තිය බවට පත් වෙන්නේ. ඔබේ බැඳීම සහ දරුවන්ගේ බැඳීම සහ ගුරුවරුන්ගේ බැඳීම තමයි දහම් පාසලේ ශක්තිය බවට පත් වෙන්නේ. ඒ ඔබේ ශක්තිය හැමදාමත් අපිට ලබලා දෙන්න කියන යෝජනාවත් ආයාචනයත් අපි මේ අවස්ථාවේදී සිද්ධ කරමින් මීට වඩා මම කරුණු කාරණා සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් අපිට හැමදාමත් වගේ මාධ්‍ය දායකත්වයේ දරලා අපිට ලබා දෙන අපේ සුමේද මහත්මයා අපි එතුමා සිහිපත් කරමින් මේ 76 වන නිදහස් දිනේ අපේ දහම් පාසල තුල සාර්ථක කරගන්න නොඑක ආකාරයේ දායකත්වයේ දක්වපු අපිට ශක්තියක් වුණු හැමෝටම අපි ආශිර්වාද කරනවා. දවසක අපේ රට නිදහස් රටක් වෙනත් රටවල් වලට ගැති නොවන රටක් අපි බලාපොරොත්තු වෙනවා. සමහරක් විට මේ රට වගේ අපේ රට වෙන්න ඕන කියලා අපේ හිතවල තියෙන රටවල් ගොඩනගන්න නිර්මාණය කරන්න පුළුවන් හොඳ ශක්තියක් තියෙන දරුවෝ අපේ දහම් පාසලෙන් බිහි වේවා කියන ආසින්සරය සිද්ධ කරමින් මගේ අනුශාසනා කතාව සහ ඇගයීම් කතාවෙන් සමාප්ත කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි. ගෞරවනීය ස්තුතිය ස්වාමින් වහන්සේට. මීළඟට ස්තුති කතාව ඉදිරිපත් කිරීම සඳහා ජනති සෝරියට ආරාධනා කර සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගින්ද අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ ස්තුති කතාව ඉදිරිපත් කිරීමට. අපට අවවාද අනුශාසනා ලබා දෙමින් අපේ වැඩසටහනේ වැඩ කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ වැඩසටහනේ විශේෂාංග නිවැරදිව කර ගැනීමට ධෛර්යයක් වුණු ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් දෙමව්පියන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි. මෙතෙක් වෙලා නිශ්ශබ්දතාවයේ රැකදුන් ඔබ සියලු දෙනාට ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිමි. ස්තුතියි. මහමුදකට බෑ කවදාවත් නැවක් ගිල්ලවීමට. නමුත් නැවේ තිබෙන පුංචි සිදුරකට පුළුවන් විශාල නැවක් වුවත් ගිල්ලා විනාශ කර දමන්න. අපි අපේ වැඩක් ආරම්භ කරන විට මේ වගේ ධනාත්මක සිතුවිල්ලෙන් ආරම්භයේ ගත් විට ඒ වැඩ කටයුත්ත එක් අරමුණකින් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් අද අපි මේ උත්සවය මේ ආකාරයෙන් හොඳට අවසන් කරනවා. ඒ සඳහා අපිට උදව් කළ සියලු දෙනාටම අප ස්තුතිය පුද කර සිටිනවා. එහෙම නේද යාළුවනේ? ඔව් විශානි, කාලය කිමින් ගත වුණා. අපි අපේ වැඩසටහනේ අවසාන අංගයටයි මේ ළඟා වුණේ. එසේනම් දහම් පාසල් ගීතය ගයා සතුටින් ඉසිරණ මෙන් ඉල්ලා සිටිනවා. දහම් පාසල් ගීතය ගායනා කිරීමට දහම් පාසලේ ගායක කණ්ඩායමට හා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සදහම් සිසිරෙන් සැනහෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ සෙවණේ වැඩමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ සෙවණේ වැඩමින් උදාර ගුණදම් සිත කුසල් දුරනා නිසිකෝ මන්නක විත හැරලා මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ සපුරා පිළිවෙත් මඟ සරසා සපුරා පිළිවෙත් මඟ සරසා සදහම් සිසිරෙන් සැනහෙන අප සිරිලක් දරුවෝ
සනහන හදවතින් ඉසිතෙරුවන්